ඔය ටයිපින් දාන්නේ මට අදාළම නෑ. හැබැයි මං ඒ ටයිපින් එකට මේ උත්තරේ දුන්නේ. මම බොන්නේ නෑ. මම වයින් බොනෝ. ඒ බීමත් මේ බැලන්ස් මට නතර කරා. හරිද? එදා ඉඳලා මම බොන්නේ නෑ. බැලන්ස් කිව්වේ මේ බෙහෙත් ටික උනාට පස්සේ මීනවාට ඕන නම් වයින් බෝතලයක් බොන්න. අන්න ඒක නිසා හුත්තියෝ මගේ යකා අවශ්‍ය ගන්න නැතුව පළ මෙතනින්. චාටර් වෙන නැතුව පළ. මගේ කට අවශ්‍ය ගත්තොත් උඹලා මෙතන ඉන්නේ නෑ. හරිද? ඒක හින්දා පළ මෙතනින්. මම යන වීන just විතරයි දෙන්න. නෑ බෑ මේ ප්‍රේමු ඉන්න සින්දුවක් කියන්නේ. ප්‍රේමු ඉන්න. මල්ලිද? නෑ මල්ලිද. නේතර මේ මල්ලි මේ මට උඹ ගැන හරි සතුටුයි මොකද දන්නවද? මචං මේ දැන් මම වුණත් මචං මම ආදරය කරපු කෙනෙක් ඉන්නවනම් මට ආදරය කරපු කෙනෙක් ඉන්නවනම් ඒ මනුස්සයා ගියාට පස්සේ මචං ඒ මනුස්සයාට පස්සෙන් ගිහිල්ලා බං චරිතය ඝාතනය කරලා ලැජ්ජා කරලා බං එහෙම කරන එක හරි වැරදි බං. එහෙම නෙමෙයි බං ආදරය කියලා කියන්නේ. දැන් උඹ කරපු ආදරයක් තියෙනවනම් මීනට ඒ ආදරේ මචං මේ ගෑනට හැමදාම මතක තියෙනවන්නේ. හැමදාම මතක තියෙනවනේ. ආදරය කරන මනුස්සයෙක්ට මචං ඒ ආදරේට වටිනාකමක් දෙන්න ඕන. අපරාධේ මම මේ ගෑනට ආදරය කරේ. අපරාධේ මම මෙහෙම දෙයක් කරේ කියලා මචං එහෙම දෙයක් වෙනවට වඩා ওই විදිහට තමයි හොඳම දේ. මම එක දෙයක් කියන්නම්. මේ කැම් එක ඕපන් කරලා කියන්නම්. මේ අහන්න. ඔය මම දැන් ඔය මං මේ කියන්නම් දෙයක්. මම දැන් මෙතන ඔයත් එක්ක සම්බන්ධ නැති කළා රේණුගාවට ගියා නම් ප්‍රේමු මාව බාර ගන්න ඕන වෙලාවක. මගේ ඩිවෝස් වෙච්ච මිනිස්සුන් මාව බාර ගන්න. ඒ මගේ චරිතේ හොඳ නිසා තමයි මේ මිනිස්සු මාව බාරගන්නේ. නැතෝ වෙන කිසි දෙයකට නෙමෙයි. ඔව් ඉතින් මමත් කියන්නේ ප්‍රේමු නියුට් කරලා කියන්න ප්‍රේමු. ප්‍රේමු නියුට් කරලා බොරු දැත්තට මම කියන්නේ මම අතහැරලා දාන්නකෝ ඔය කට්ටිය ඔක්කොම. ප්‍රේමු කියන්න ප්‍රේමු මගේ තෝමස් බාර්ග තමයි මගේ මේ හස්බන්ඩ් ජර්මනි ඉන්න. මම වරද්දක් කළා නෑ. එතන පොඩි ප්‍රශ්න නිසා තමයි අපි වෙන් උනේ. අහන්න ප්‍රේමුගෙන් බැලන්ස් අහන්න. මං බැලන්ස් මං හරි කාටරි මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඇවිල්ලා කතා කරන්න මොන හරි දෙයක් තියෙනවා නම් කියන්න කරන්න. එහෙම ගැටලුවක් නැහැ. මම යනවා හැමෝටම just විතරයි සානයි කරපලස්. ප්‍රභු මල්ලි මේ ආදරේ මොකද මේ ඔබට ආදරය කරන්න වෙන දෙයක් නෙමෙයි. ඉන්න මේ සින්දුවක් කියන්න මේ මට ආසයි සින්දුවක් මම දුන්න රෙස්පෙක්ට් එකට මම උඩ පට්ට ගරු කරනවා. ඒකේ වෙන්නේ ප්‍රේමු ආට යන්න බෑ ප්‍රේමු. පුළුවන් නම් මට මේ සින්දුවක් දීලා යන්න ප්‍රේමු. හරි එන්න මම. බැලන්ස් ඒකට කමක් නෑනේ බැලන්ස්. නෑ. බැලන්ස්. මට ප්‍රශ්න නෑ. මට ප්‍රශ්න ටයිම් එකේ. බැලන්ස් මේ ප්‍රේමු වාට පුළුවන් ද සින්දුවක් කියන්න? මම පොඩි ටයිම් එකක් දෙන්න. හරි ඔය අනිවාර්යෙන් එන්න ඕන. thank you මේ ප්‍රේමු. respect I full respect 100%. හරි. bye. අන්න පිරිමි ගෑණියෙක් අඳුරගත්ත පිරිමි එකේ මුමු කියන්නේ මොනවද ආදරය කරනවා කියලා කියන්නේ ඔන්න ඕකටනේ. දැන් අහන්න දැන් තෝමස් අම්මට මට කවුද බර රිපෝට් එකක් ගහුවා හොඳේ. මේ තෝමස් එක්කත් මගේ පුතා එක්කත් ඔයා කතා කරානේ බැලන්ස්. ඔව් අනිවාර්යයෙන්. තවත් වෙන මොනවද? අනේ මට මේ ලොකු රිපෝට් එක පොඩ්ඩයි නා. මොකද ඔයාට දැන් ගෙස්ට් එක එන් කරන්න වෙනවද? නෑ. හරි ඒක ඇපිල් කර හරි ඉවරයි. මේ නංගි කතා කරන්න මැඩික මං ඔයා උඩට ගත්ත ගෙස්ට් එකට ඔයා කතා කරේම නෑ. ඔයා මේ බැලන්ස් කියන්නේ වාගේ අයියා කතා කරන්න මැනික. අනේ ඉතින් මං ගැන මොනවද කතා කරන්නේ මම මහා නරක මිනිස්සෙක්. නෑ. මම පට්ටම චාටර් චරිතයක්. මේ නංගි ඉන්න අවුරුදු 5ක් අත තිස්සේ දාන්න නංගි එයාට කතා කරන්න ඉඳින්න බැලන්ස්. රෙස්පෙක්ට් නංගි කතා කරන්න ඔයා. මංගල් අර මම පොඩි දෙයක් කියන්න. අර බඩුව කියලා ටයිපින් දාන්නේ එයාලට කියන්නේ බඩුව කියන්නේ මොකද්ද කියලා තේරුම දන්නවද? තේරුම දන්නවද කියලා විතර පොඩ්ඩක් කියන්න බලන්න ඉන්න මං කැමරේ ඔන් කරන්න ගානක මං ඉන්නේ ඒත් අවුල. මේ බැලන්ස් අයිය මෙන්න මේ අහිතක පැණ්ඩයි කියන එකාට මියුට් එකක් ගහන්නකෝ උඩට ඉඳන් බලාගෙන ඉන්න. මහ ගොන් මේ මට කියන්න වචනෙන් නැහැ. හොඳම එකෙන් ගෑණියෙක් හොඳේ. ඔයාට ඔන්න මොඩි දාලා දෙන්නන්ගේ. උටා මේ සයුට මියුට් එක වැදුනා කියන්නකෝ. අම්මට සිරි වෙනවා. ඒ සයු මේ ඔයාට මියුට් එක වැදුනා පැටිය. මම පේනවද? හරි බලන්නකො මේ අහිංසක පැණ්ඩ කියලා ඉන්නවා මේ බැලන්ස් ගෑණියෙක්. මේ දාන්නකො මේ නංගිව ලොකු කොටුවට. ගහන්නකො මියුට් එක.
මට අනේ මිනිස්සු දැන් ගොඩාක් දේවල් කිව්වා. ඉතින් මං ගැන ගොඩාක් ලොකු පට්ටම මේ චරිසාතිකුත් දීලා ඇති. කමන්නේ නැහැ. මට ගැටලුවක් නැහැ අනේ. නංගි උඹ මාව මගේ සහෝදරෙක් වගේ පිළිගන්න සහෝදරියක්. නේද? උඹ අයියත් එක්ක මං අඳුර මේ අයියා අඳුරගෙන මාස දෙකයි. උඹ හිටියා අවුරුදු 6ක්ද 7ක්ද. ඒ නිසා රෙස්පෙක්ට් විදිහට කතා කරපන්. උඹට මං සහෝදරියක් වගේ ඉන්න ගෑණියෙක්. අන්න ඒකින්ද රෙස්පෙක්ට්. හැබැයි වැරදි එපා. ඇත්ත නැත්ත මං ආස. ඇත්ත නැත්ත කතා කරා. අනිවාර්යෙන් මේකේ කවුරු ටීච් එක හිටියත් මේ බැලන්ස් ගැන දන්නේ නැත්තම් මම දන්නේ නැත්තම් දන්නේ නැති වෙන කවුරු නෑ මෙතන. හැමදේම දන්නවා. ජීවත් වෙන්නේ කොහොමද? හිටියේ කොහොමද? හැමදේම දන්නවා. මම එක දෙයකට විතරක් උත්තර දෙන්නම්. අර බඩුව කියන එකෙන් තේරුමක් දන්නවද කියලා විතරයි මං අහන්නේ. බඩුව කියන්නේ කසාද බඳපු ගෑනු ඔක්කොම බඩුව. හරිද? ඒකට හේතුව තමයි කසාද බඳිනකොට අයියේ සමාවෙන්න කුණුවරප කියනවල කාලෙකින් කිව්වේ නෑ. බඩුව කියන හේතුව තමයි අර කසාද බැඳලා පස්සේ මිනිහා විතරනේ ගෑනිට හුකන්නේ කැම්මේ කොන් කරගෙන කියන්නේ. මිනිහා විතරනේ ගෑනිට හුකලා ළමෙක් හම්බෙන්න ඉන්නේ. එහෙම හිකුවට පස්සේ ඒ ගෑනියන් ඉස්පිරිතාලේ බබෙක් හම්බෙන්න නේද? ඒ ගෑණි ඉස්පිරිතාලේ ගියාට පස්සේ මිනිහට විතරක් නෙමෙයි හුත්ත කියන දේ පෙන්වන්නේ. එතන ගියාට පස්සේ එතන ඉන්න ડોක්ටර්ස්ලා ඔක්කොම බලනවා ඉතින්. ඒක බැඳපු ගෑනු දන්නවා. ඒක පිරිමින්ට විතරක් නෙමෙයි පෙන්වන්නේ. එතකොට මේකේ ඉන්න එමොම බඩු තමයි. එතකොට අම්මා අපේ තමන්ගේ අම්මලත් බඩු තමයි. ඒ නිසා බඩු කියන වචන කියන්න එපා. හරිද? අනිත් මොනවා කිව්වත් බැලන්ස්ගේ ඝාතනය කරන්න බෑ. ඒ මිනිස්සයා එමදේම නතර කරලා තිබ්බ මිනිස්සයා මේ தත්ත්වෙට වැටිලා ඔය පරණ විදියට බොණ්ඩ පටන් ගත්තේ ඔය රේණු කියන ගෙනා හින්දා තමයි. මං වචන කියන්නේ නැත්තේ එයා අයියට උදව් කරලා තිබ්බ නැහැ කියන්නේ කවදාවත්. හැබැයි මේ මිනිස්සු බොන්න හැමදේම පටන් ගත්තේ එයා හින්දා. එයා බලෙන් සල්ලි දැම්මේ ඒ ඔක්කොම මම දන්නවා. හය බොරද? ඔයා සල්ලි රුපියලක් කිල්ලුවද එයාගෙන්? කවදාවත් එක රුපියලක් කිල්ලුවේ නැහැ. පාඩුවේ පැත්තකට වෙලා වැඩිච්ච හිටපු මිනිහට සල්ලි දාලා account number දාන්න කියලා ඉවර වෙලා සල්ලි දාලා කිව්වා බොන්න කියලා. බීපම් බැලන්ස් ලයිව් එක දාන්න ඔයත් එක්ක මම ඉන්නවා කියලා එහෙමදෙන් පුරුදු කරේ මෙයා. ප්‍රේම මෙයාට. ඒ නිසා තමයි මෙයා වැටුනේ. ඊට වැඩි මම මොනවත් කියන්න ඕනේ නැහැ නේ අයියේ. ඔයා යන්න ඔයාගේ ගමන කවුරු නැතත් මේ ශානිවත් එක්ක ඉන්නවා කියලා ඔයා දන්නවා. නෑ මම මේ කල්පනා කරේ මොකක්ද දන්නවද? ඇයි යන්නේ ආදරය කර මිනිස්සු ඇයි එහෙම මෙහෙම කියලා. නෑ ඇත්තටම මම මේ කල්පනා කරන්නේ ඇයි ආදරය කරලා ඇයි මෙහෙම කරන්නේ කියලා. ආදරය කරා නම් ඇයි බං එහෙම කරන්නේ? ඇයි ලැජ්ජා කරන්නේ? ඇයි කරපු කීප දේවල් කියන්නේ? ඇයි එහෙම කරන්නේ? ආදරය දොල ඇත්තරම ආදරය කරලා අවංකෙම ආදරය කරොත් මේ අහන්න බැලන්ස්. ඇයි මට බැරි දැන් මට ඕන නම් රේනුට ලැජ්ජා කරන්න ඕන නම් ඇයි මට බැරි කියන්නකෝ. ඇයි මට බැරි? මං එතන අත උස්සනෝ බැලන්ස් වගේ වචනට අත උස්සනෝ. ඇත්තටම මගේ ප්‍රමුව මං අවංකෙන් ආදරය කර අවුරුදු 4ක් එයාව මං චාටර් කර මං දීපු කියපු හැමදේම කරා. අද තේරුම් ගත්තා මේ මිනිස්සුන්ට මං කරි වැරද්දක්. මේ මිනිස්සු කිසි වචනයක් මට කිව්වේ නැහැ. මං එයාට අද මේ ගෙස්ට් එකේ සමාව ගත්තේ ඒකයි. මම අද තේරුම් අරගෙන මං එයාට ඉඩම් කඩන්ද කෝටි ගණන් මං දාලා තියෙනවා. මං කිව්වා මට කිසි දෙයක් එපා. ඔයා ලස්සනට ඔයාගේ වයිෆ් එක්ක දරුවෝ දෙන්නත් දාලා ලස්සන ජීවත් වෙන්න. අන්න එහෙම රෙස්පෙක්ට් එක ඇතුව එයාට කියලා මං යනවා. අද ඔයා ගෙස්ට් එකට ඇවිල්ලා මාර රෙස්පෙක්ට් මට මාර සතුටුයි. ප්‍රේමව අහන් ඉන්නවද දන්නේ මාරම සතුටුයි. ඔයා අනිවාර්යෙන් එන්න ඕන ගෙස්ට් එකට සින්දුවක් කියන්න. මාරම සතුටුයි. හරිද? අන්න ඒ වගේ ගැහැණු පිරිමි ඉන්නවා නම් මේ ලෝකේ ජරා විදියට ඔය ටයිපින් දානේ ඔය ජරා විදියට අදහස් තියෙන මිනිස්සු කවදාවත් නැහැ. මිනිස්සු නෙමෙයි ගූ කන මිනිස්සු ගෑනු ඉන්නේ. ගූ කනෝ. හරිද? දේශපාලනෙත් එහෙමයි. ගූ කනෝ. කෙලින් කියන්නේ කටේ එකයි පුගේ ගන්නේ කෙලින් කියන්නේ. ගූ කන මිනිස්සු ඉන්නේ. පගාවට බොරුව ඉස්සරහට දාගෙන ඇත්ත පස්සට දාන මිනිස්සු ගෑනු තමයි මේ ජීවිත මේ තාක්ෂණේ ඉන්නේ. හරිද? මේ ජර්මනිය ලස්සන රටක්. මම ජර්මනිය අවුරුදු 24ක්. අහගන්න ඔයාලා මේ ඇත්තටම කරුණාවෙන් කියන්නේ අහගන්න. ලස්සන ජර්මන් රස. මම ඉපදිච්ච ලංකාව මගේ ශ්‍රී ලංකාව. ඒක රෙස්පෙක්ට්. මගේ එක තමයි ශ්‍රී ලංකාව. මම පොල්ලතු මඩුවේ හැදිච්ච කෙල්ලෙක්. පැදුරේ නිදාගත්තු කෙල්ලෙක්. ලාම්පුවෙන් ජීවත් වුණු කෙල්ලෙක්. ඒ මුලාමතක් කරන්නේ නැති කෙල්ලෙක් මම. උඹලා කවුරු මොනවා කිව්වත් බං මා වටන්න බෑ උඹලට කිසි කෙනෙකුට. මා වටන්න බෑ බං. මගේ හදවත පොහසත්. මට සල්ලි වලින් රේනුට වඩා මෙහෙම ඇති. මට ඒක අදාළ නෑ බං. රේනුට මෙහෙම තියෙනවා නම් මම ඒකට සතුටු වෙනවා. හැබැයි
මේ හදවතේ තියෙන ආදරේ පිරිමියකට තේරෙනවා නම් ඒක ඒ පිරිමිය මං එයාව තේරුම් ගන්නවා නම් අන්න එතන තමයි බං ආදරේ. ඒ මිනිස්සයා මට අවංකෙන්ම පෙන්නුවා මීන මෙහෙමයි මෙන්න බලන්න මං ඉන්න හැටි මෙහෙමයි. අද ඒ තැන මම ගත්තා. හැබැයි රේණුට ගන්න බැරි වුණා. ඒක මට දුකයි. රේණු අද ඒ තැන ගත්තා නම් මේ මිනිහා මට කවදාවත් බං ආදරේ කරන්නේ නැත. රෙස්පෙක්ටෙන් කියන්නේ කවදාවත් මට ආදරේ කරන්නේ නැහැ මේ මිනිස්සයා. මේ මිනිස්සයා ආදරේ කරේ මේ මිනිස්සට වඩා අවුරුදු 10කට 15කට වැඩි 20කට වැඩි මිනිස්සෙකුට වෙන්නේ නැති. ඒ කතාව වැඩක් නැහැ. ඒ වයස අදාළ නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. එයාව තේරුම් ගත්තා නම් අද මේ මිනිස්සයා බලන්න